හරි දැන් මේ වැම්පයර් මූවිස් ලිස්ට් එක කිව්ව ගමන් එකපාරට මම මේ කතා කරන්න යන්නේ IMDb වලත් තියෙන මේ Rotten Tomatoes එකේවත් තියෙන මේ හොඳ රිවිව් සම්බිච්ච ඒවා ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මම කියන්නේ මේ සිරාවටම මිනිහෙට්ට වාඩි වෙලා චිල් එකේ අර වැම්පයර් මූවි එකක් බලන්න ආතල්ලයක් ආවම පස්සේ නිකන් සිරාවටම වාඩිලා එන්ජොයි කරන්න පුළුවන් මූවි සෙට් එකක් ගැන තමයි මේන් කතා කරන්නේ. ඒ හින්දා නිකන් මේ බොරුවට එක මේ ලිස්ට් වලින් ගත්ත නිකන් අර සුපිරි රිවිව් සම්බිච්ච එහෙම එකක් ගැන නෙවෙයි මේකෙන් කතා කරන්නේ. ඉතින් මුලින්ම මට කතා කරන්න හිතුණා 90s වල ආපු සුපිරි මූවි එකක්. ඇවිල්ලා මොකද්ද? Blade. Blade දන්නවනේ කවුද කියලා? එක්තරා මාවල් සීන් එකක් තමයි. ඉතින් මේ Blade එකෙත් මූවිස් 3ක් තියෙනවා. ඒක ෆ්‍රැන්චයිස් එකක්. මම නම් අන්තිම එක එච්චරම හොඳ මේක ආවනතරට ඒ අවුලක් නැහැ. ඉතින් එන්ජොයි කරන්න පුළුවන් මූවිස් 3ක් ඒකත්. ඊළඟට තවත් අර වගේම හොඳ මූවි එකක් ඇවිල්ලිවලා Underworld එකෙත් මූවිස් කීපයක්ම තියෙනවා. ඒකත් ෆ්‍රැන්චයිස් එකක්. ෆස්ට් එක ආවේ 2003 අවුරුද්දේ. මේක නිකන් ඇවිල්ලා අර කෙලින්ම නිකන් මේ අර මේට්‍රික්ස් එකේ වගේ වයිබ් එකක් තියෙන සීන් එකක්. ඒකත් ඇවිල්ලා පට්ට ආතල් නිකන් ලෙදර් සූට් ගහගත්ත නිකන් වැම්පයර්ස් ලගේ වර්වුල්ස් ලගේ සුපිරි ෆයිට් තියෙන පට්ට එන්ජොයි කරන්න පුළුවන් මූවි ෆ්‍රැන්චයිස් එකක්. ඒකත් නියමයි. වැම්පයර්ස් ලා කිව්ව ගමන් ඉස්සල්ලාම මිනිහෙට මතක් වෙන්නේ ඩ්‍රැකියුලාව. ඩ්‍රැකියුලා තමයි ඉතින් OG වැම්පයර්. ඉතින් ඩ්‍රැකියුලා ගැන මේ රීඉමැජින් ස්ටෝරි එකක් තියෙනවා. ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ් 2014 අවුරුද්දේ ආවේ. ඒකත් සුපිරියක්. සාමාන්‍යයෙන් ඩ්‍රැකියුලා මූවිස් වල තියෙන්නේ අර මොකෙක් හරි එක ඇවිල්ලා මේ ඩ්‍රැකියුලා තින් ලේවි බී යනවා. ඩ්‍රැකියුලා මරන්න හදන සීන් එක යන්නේ හැම වෙලේ වුණාට මේක ඇවිල්ලා වෙනස් වයිබ් එකකින් යන එක. මේක ඇවිල්ලා නිකන් අන්තිමේ ඩ්‍රැකියුලා නිකන් හීරෝ වගේ වෙන මූවි එකක්. ඉතින් ඩ්‍රැකියුලා ගැනම කතා කරමු හින්දා IOG මූවි එකක් ගැන මම කියන්නම්. ඒක නම් බලලත් තියෙනවා හැමෝම. වෙන මොකද්ද? Hotel Transylvania. මේක ඉතින් animated scene එකක්. ඒ වුණාට ඉතින් මේ list එකට අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ මූවි එකක් තමයි ඉතින් Hotel Transylvania. iconic performance එකක් තියෙනවා. නියමයි animated එක සුපිරි. ඒක තිබ්බ මූවි set එකම franchise එකමත් මරු පට්ට ආතල් එකේ enjoy කරන්න පුළුවන් මූවි set එකක් තමයි. ඔන්න ඉතින් ඊළඟ කැවිල්ලි වෙලා ටිකක් මෑතකදී ආපියා 2023 අවුරුද්දේ. මේක ඇවිල්ලා Renfield එකේ ඉන්නවා. නිකලස් කේජ් ඩ්‍රැකියුලා විදිහට ඉන්නේ. මිනිහගේ ඇක්ටිනුත් ඒකේ නියමයි ටොප්. මේකෙත් ඉතින් අර ඩ්‍රැකියුලා නිකන් අර කපා කොටා ගන්න ලේව් සීනක් ට්‍රැප් ගන්න සීන් එන එකක් ටිකක් ගෝරි සීන් ගොඩක් තියෙනවා. ඒ වගේම ෆන්. ඔන්න ඊළඟට ඇවිල්ලි වෙලා තියෙනවා තවත් එකක්. ඒක ඇවිල්ලි වෙලා ට්වයිලයිට් මල ජරාවල් ගැන මම මේ කතා කරන්නේ. ට්වයිලයිට් එකට ගහපු වෙන එකක් තියෙනවා. ඒක ඇවිල්ලි වෙලා වැම්පයර්ස් සක් 2010 ආපු මූවි එක. ඒ ඇවිල්ලා කෙලින්ම ට්වයිලයිට් නිව් මූන් සාග එකට ගහපු පැරඩි මූවි එකක්. Every time I bring a girl home, you guys try to eat her. It's not fair. අඩේ මේ මූවි එක ගැන කතා කරනකොට අර ඉස්සර කාලේට යන සීන් එකක් කරන. ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඔය යාළුවෝ එහෙම ආවහම පස්සේ යාළුවෝ එහෙම සෙට් වුණාම පස්සේ අනිවාර්යෙන් බලමු එකක් තමයි කට්ටියත් එකදලා ෆුල් එන්ජොයි කරන්න බලන එක. හරි ඔන්න ඊළඟ එක තවත් ටිකක් ළඟට ආපු මූවි එකක්. ඒක 2022 ආපු Day Shift එක. Day Shift එකත් එක්තරා වැම්පයර් හන්ටින් මූවි එකක්. මේක නිකන් ඇවිල්ලා අර ෆන් ඇක්ෂන් ටයිප් එක වගේ සීන් එකක්. ඒක වැම්පයර්ස්ලා ගැන ටිකක් අර මොඩර්න් ට්විස්ට් එකකට වගේ ගහපු සීන් එකක්. ඉතින් මේක ඉන්නවා Jamie Foxx, Snoop Dogg ඒ වගේ කට්ටිය. ඉතින් Snoop Dogg වැම්පයර් හන්ට කෙනෙක් විදිහට ඉන්න එකක් බලන්න හිතෙන්නේ නැද්ද? Helen J. Okay. Oh shit. I see you. He didn't know, did he? He didn't know. Get it, Jet. Stay down, fool. ඔන්න ඊළඟ එක ඇවිල්ලා තවත් නිකන් වියර්ඩ් ටයිප් එකේ වැම්පයර් මූවි එකක්. මේක ඇවිල්ලා 2012 ආපු Dark Shadows එක. මේකේ ඉන්නේ Johnny Depp. අර නිකන් ෆුල් වයලන්ස් තියෙන නිකන් ලේ පෙරාගෙන දඟලන සීන් යන එක නිකන් අමුතුම ට්විස්ට් එකක් වගේ තියෙන පට්ට ලස්සන ස්ටෝරියක් තියෙන නිකන් නියමයි එකක්. තියා පොඩි රොමැන්ටික් ගතියකුත් තියෙනවා ඒකේ පොඩි ස්ටෝරි එකේ. ඒ වුණාට ඒක රොමැන්ටික් මත් මේක නිකන් අර ගොත් වයිබ් එකේ වගේ සීන් එකක් ඒක. ඔන්න ඉතින් මං අන්තිම එක තියාගත්ත හොඳම දෙක. මේකේ එකක් ඇවිල්ලි වෙලා Nosferatu 2024 ආපු. පට්ට ක්‍රීපි පට්ට විෂුවලයිසින් හැබැයි ටිකක් බයත් හිතෙනවා. නිකන් අර නියමම අර වික්ටෝරියන් ඒජ් එකේ නිකන් ගොත් හොර වගේ මූවි එකක් තමයි මේක. ඔන්න ඉතින් අන්තිම එක ඇවිල්ලා රයන් කුග්ලගේ Sinners 2025 ආපු එක. රයන් කුග්ලා කියන්නේ දන්නවනේ Black Panther එහෙම කරපු මිනිස්සයා. ඉතින් මේ මූවි එක ඇවිල්ලා නිකන් අර 1930 ගණන් වල වගේ නිකන් USA ටවුන් එක වෙන සීන් එකක්. ඉතින් මේ මූවි එකේ මේන් ඇක්ටර් විදිහට මයිකල් බී ජෝඩන් ඉන්නවා. එයා කැරක්ටර්ස් දෙකක් රඟපානවා. කියන්නේ ට්වින් බ්‍රදර්ස්ලා විදිහට. ඉතින් 10ක් කියලා මේ වීඩියෝ එකේ ඔරිජිනලි දැන් මට හිතුණා තා මූවිස් දෙකක් තුනක් මේ මම මේකෙන් ඔයගොල්ලන්ට දීලා දාන්න බලන්න හිතන ඒවා. මෙතනින් එකක් ඇවිල්ලි වෙලා I Am Legend එකේ ඉන්නවා විල් ස්මිතුයි තව බල්ලෙකුයි. I Am Legend එක ගත්තහමත් ඒකත් හොඳ ෆන් මූවි එකක්. ඒක නිකන් අර සර්වයිවල් මූවි එකක් වගේ.
අනිත් එක ඇවිල්ලා වෑන් හෙල්සින් කියන්නේ ඉතින් දන්නවා ඇති ඩ්‍රැකියුලාව දඩයන් කරන්න හදන මනුස්සයනේ වෑන් හෙල්සින් කියන්නේ. ඊළඟට මම තෝරගත්තා ප්‍රීස්ට්. ඒකේ එතකොට මේ ප්‍රීස්ලා සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ මේ වැම්පයර්ස්ලා වහන් කරන එක. ඒගොල්ලෝ ටිකක් ටැලන්ට් එක තියෙන නිකන් අර ස්කිල්ස් ඉන අමුතුම සෙට් එකක්. ඒගොල්ලෝ මේම ක්‍රොස් එකක් නල් එක ගහන් ඉන්නවා. මේ ටැටු එකක් ඒගොල්ලෝ ගිහලා වැම්පයර්ස්ලා වහන් කරන සීන තියෙන. ඒකත් අපේ පට්ට ඉන්ට්‍රස්ටිං මූවි එකක්. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන මූවි සෙට් එක ඕගොල්ලෝ නිකන් ෆන් එකේ ඉන්න වෙලාවක නිකන් තනියම කම්මැලිකමක් ආවොත් නිකන් අර වැම්පයර් මූවි එකක් බලන්න වගේ වයිබ් එකක් ආවොත් එහෙම මේ ලිස්ට් එක සේව් කරලා තියාගන්න. ඒ ගැලපෙන එක ජනරස් වලින් මන් දීලා තිනවනේ. කොමඩි තියෙනවා, සුපර් ඇක්ෂන් ඒවා තියෙනවා, ගෝ ඒවා තියෙනවා, ගොත් වගේ සීන් තියෙනවා, නිකන් ඇනිමේටඩ් තියෙනවා. හැම જાතියෙම මේවා මේ ලිස්ට් එකේ මම ඉන්ක්ලූඩ් කරලා තිනවා. මේ ඇත්තටම නිකන් බලන්න හිතෙන දේවල්. බොරු කතා නෙවෙයි හොඳේ. එතකොට ඕගොල්ලන්ට සෙට් වෙන වයිබ් එක අනුව එක පාට හිතන විදිහට මේ කැමති ලිස්ට් එකක් තෝරලා බලන්න පුළුවන්. ඒ වගේම මට හිතුණා මේ ලිස්ට් එකේ තියෙන මූවි සෙට් එකම සුපිරි තමයි. ඒ වුණාට නොස්ෆරාටු එකයි සිනර්ස් එකයි නිකන් මේකේ දාලා අතාරන එක අපරාධය වගේ කියලා. මොකද ස්පෙෂලි නොස්ෆරාටු එක එහෙම ටිකක් ඇනලයිස් කරන්න පුළුවන් හොඳ නියම මූවි එකක් නේ. සිනමාටෝග්‍රැෆි එහෙමයි ගත්තොත් එimhe. සිනර්ස් එකත් එහෙමයි. දැන් මේ වීඩියෝ කරන ලාවේ සිනර්ස් එක තාම ඩිජිටල් කොපීස් මුකුත් රිලීස් වෙලා නැහැ. ඒක ආවහම පස්සේ අනිවාර්යෙන් මේක ගැන වීඩියෝ එකයි නොස්ෆරාටු එක ඇනලයිසින් වීඩියෝ එකයි ඔයගොල්ලන්ට දාන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඇත්තම කියන්න නොස්ෆරාටු එක නම් මම ළඟදි බැලුවේ. එතකොට ළඟදි බැලුවා වැඩි. ටික දවසක් ඉන්න ඕනේනේ. එක පාටම ආපහු සැරයක් බලන්න බෑ නිකන් බලපු ගමම වගේ. ඉතින් ඕගොල්ලන්ටත් ඒ හින්දේ මූවිස් දෙක ගැන නිකන් ෆුල් ඇනලයිසින් වගේ සීන් එකක් බලන්න ආසාවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඊට බලලි වෙලා මේ ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වීඩියෝස් ටිකක් දාන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම මෙච්චරලා බලන් හිටියා නම් ඔයගොල්ලන්ට එකට ගොඩක් තෑන්ක්ස්. ඒ වගේම මේක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එක දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්. ආයෙමත් දවසක තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මම ඔයගොල්ලන්ගේ හොස්ට් යුගාන්.